රයිට් බලන්න කටි දැන් කියනනේ වැරද්ද පෙන්වන්නේ කියලා. වැරදි පෙන්වන්න ඕනේ. මේ වැරදි පෙන්වන්නේ මේ ළමයි පව්. ඒකින්ද මොකද ළමයි කියනවනේ හරිමදී. අන බලන්න මේක බලන්නකො පොඩ්ඩක් මේක හරිද කියලා. දැන් වැරද්ද පෙන්වන්නේ කියලා කියන්නේ. ඝර්ෂණ පාඩම ළමයි මේ බල සමතුලිතතාවයත් එක්ක වෙනස් වෙන කියන වෙනසක් නැහැ. ඒකම තමයි ඝර්ෂණ බලයක් එන ආකාරයට. එච්චරයි. වෙනසක් වෙන්නේ නැහැ. හොදේ. බල සමතුලිතතාවය කියන කොටසටම ඝර්ෂණ බලයක් එනවා. එතකොට ඔයාලට මේක අර මේ අසමානතා කොටස් දෙකක් වෙන එකක් තමයි සාමාන්‍ය සාම්ප්‍රදායික ප්‍රශ්න විදිහට ආවේ. එතකොට ඒකෙදි වෙන්නේ මෙහෙම ළමයි දැන් හිතන්න දැන් අපි දන්නවා F සමානයි mu r කියලා දන්නවනේ. F සමානයි mu r. එතකොට මේකේ තීරෙ මෙච්චරයි. බල සමතුලිතතාවයේ කරපු දේවල් ටික තමයි තියෙන්නේ. තිරස් සමතුලිත සිරස් සමතුලිත ගුණයක් ගත්ත එක බින්දුව ඒ පොයින්ට් එකමනේ තියෙන්නේ. හරි. ඒ නිසා මේකට කලින් දාලා තියෙනවා බල සමතුලිතතාවයේ කෙටි ප්‍රශ්නයට දාලා තීර ටිකයි ගණන් ටික. ඒක බලන්න. ඒකෙම ඝර්ෂණ බලයක් එනවා. ඝර්ෂණ බලය F නම් ඒක සමානයි ඝර්ෂණ සංගුණක වාරයක් අවිලම්බ ප්‍රතික්‍රියාවට. ඔකනේ කතාව තියෙන්නේ. එතකොට ළමයි මේක කියන්නේ බලයක් යටතේ සමතුලිත වෙන්න නම් වස්තුවක් F බෙදීම R කියන අනුපාතයට වඩා mu කියනගේ වැඩි වෙන්න ඕන. නෑ ඕව තමයි වැරදි. දැන් ඕව වැරදි. ළමයින්ට ඔහොම ඉගෙන ගන්න බෑ. දැන් F සමානයි mu r කියලා එකක් නෑ. F සමානයි mu r වෙන්නේ මෙන්න මේ F සමානයි mu r කියන එකක් නෑ කියන්නේ ඒක හැම වෙලෙම නෑ. F සමානයි mu r වෙන්නේ F සමානයි mu r. ඇත්තටම මොකද සිද්ධ වෙන්නේ? දැන් ඒක ලස්සන කතන්දරයක්. ඝර්ෂණය ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි ප්‍රතික්‍රියා බලයක් ඒ ප්‍රතික්‍රියා බලයක් ගැන අපිට පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීම කරාම එක තැනකදී එනවා සීමාකාරී සමතුලිත අවස්ථාවේදී පමණක්. සීමාකාරී සමතුලිත අවස්ථාවේදී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාත වෙනවා. ඒක වෙන්නේ සීමාකාරී අවස්ථාවේදී විතරයි. සීමාකාරී අවස්ථාවේදී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාත වෙනවා. සමානුපාත නියතය ඝර්ෂණ සංගුණක ලෙස අපි අර්ථ දක්වනවා. භෞතික විද්‍යාවේදී ඉගෙන වැඩිපුර කතා කරනවා. F සමානයි mu r වෙන්නේ අන්න ඒ වෙලාවට. F සමානයි mu r කියන එක හැදෙන්නේ සීමාකාරී අවස්ථාවේදී විතරයි. එහෙම නැත්නම් ඝර්ෂණ බලය දැක ගමන් ඝන සංගුණක ඉවරක් අභිලම්බ ප්‍රතික්‍රියාවක එහෙම කතන්දරයක් නෑ. ඒක වැරදි. ඊට පස්සේ සීමාකාරී සාමාන්‍ය සමතුලිත අවස්ථාවකදී නැත්නම් අපිට යම් ගැටලුවකදී මොකක් හරි සමතුලිත පද්ධතියක සමතුලිතතාවය ආරක්ෂා වීමට නම් හරි සමතුලිතතාවය ආරක්ෂා වීමට නම් අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියාව සමග සාධන කෝණය ඝර්ෂණ කෝණය හෝ ඊට වඩා කුඩා වෙන්න ඕනේ. අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියාව සමග සාධන කෝණය තීට නම් එම ස්පර්ශ අනුරූප ඝර්ෂණ කෝණය ලැම්ඩා නම් සමතුලිතතාවය ආරක්ෂා වීමට තේරුම් ගන්න එක. ඒක තමයි හරිම ගණිතය. ඒ හරි ගණිතය ඉගෙන ගත්ත පස්සේ තමයි ඔයගොල්ලන්ට හරිම ඇප්ලිකේෂන් කරලා ගණන් හදන්න පුළුවන් වෙන්නේ. නිකන් මේ ගණන් කටපාඩම් කරලා ගණන් හදන්න බෑ. ඒක මම කතා කරන්නේ මේ මඩ ගහනව නෙමෙයි. මේක වක්‍රව මඩ කියලා කනහරි කියන්න පුළුවන්. මේ කියන්නේ මේ ලංකාවේ ළමයින්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා. ඒ අනාගතය විනාශ කරනට මම විරුද්ධයි. මොකද මමත් A level වලින් තමයි මේ ජීවිතය ඉස්සරහට ආවේ. ඒකින්ද අපි වගේ ඉන්න ළමයින්ගේ ජීවිත විනාශ වෙනවා මේ වගේ බොරු ඉගෙනුවාම. අnder ළමයි සාප කරනවා උඹලට. ඒකයි මේ පරම සත්‍ය පැහැදිලි කරන්න කියලා කියන්නේ. ඔතනදී සමතුලිතතාවය ආරක්ෂා වීමේ අවශ්‍යතාවය. නැත්නම් අසමානතාවයක් ගොඩනගෙන කරන්නේ අසමානතාවයක් ගොඩනගන්නේ ඔටෝ ස්වභාවිකව. වරණ සමතුලිතතාවය ආරක්ෂා වීමට නම් තේරුම්ගන්න අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියාව සමග සාධන කෝණය ඝර්ෂණ කෝණය හෝ ඊට වඩා කුඩා වෙන්න ඕනේ. සමාන වෙන්නේ සීමාකාරී අවස්ථාවේදී. සාමාන්‍ය සමතුලිත අවස්ථාවකදී අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියාව සමග සාධන කෝණය ඝර්ෂණ කෝණයට වඩා කුඩා වෙනවා. දෙපැත්තම ටැන්ජන් එකකට ඒකත් ලස්සන මේ ත්‍රිකෝණමිතික විවරණයන්නේ. මෙයා කුඩායි හෝ සමානයි tan ලැම්ඩා වෙනවා. ඝර්ෂණ කෝණයේ ටැන්ජනය ඝර්ෂණ සංගුණකය වෙනවා. ඔන්න ඕකත් එක්ක තමයි තේරුම්ගන්න ඔය අසමානතාවය ගොඩනගින්නේ. නැත්තම් මේ වගේ මොකක් කටපාඩම් කරලා ගණන් හදන්න බෑ ඔයගොල්ලන්ට. වෙන්න නම් මේක තමයි වෙන්න ඕන. හරිනේ කතාව. එතකොට කතාව වැරදි හරි නෑ. අසමානතාවයේ ලකුණු දෙකක් තියෙනවා. ළමයි එතන ගන්නේ අපි F ගේ මාපාංක ගන්න. ඒකට හේතුව මොකද? දැන් මෙතනදී ඔයගොල්ලෝ මේ වීඩියෝ බලලා ඊට පස්සේ ඕන මගුලක් කරගන්න. හරි මට ප්‍රශ්නයක් නෑ. මම පෙන්නන්නේ මේ වැරද්ද. දැන් මෙහෙමයි සමහර තැන්වලදී අපිට හිතා ගන්න බෑ ඝර්ෂණ බලය කොයි දිශාවටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ කියන්නේ බාහිරින් එන බලත් එක්ක එම ස්පර්ශකදී එයා කොයි පැත්තටද ලිස්සන්නේ
අපි සමතුලිතතාවය ගැන සාකච්ඡා කරන එම පදාර්ථය එම වස්තුව කොහෙටද ලිස්සන්නේ කියලා අපිට තීරණය කරන්න බැරි වෙනවා. ඒ තීරණය කරන්න බැරි තැනින් තමයි අපි මාපාංක අවස්ථාවකට යන්නේ. රයිට්? ඒත් එක්කම දැන් අපි ගමුකෝ මාපාංක x කෙනෙක් කෙනා කුඩයි හෝ සමානයි 3යි කියලා. මේ දවස කතන්දරයක්. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා රේඛාවේ ඔයගොල්ලෝ දන්නවා ඍණ 3යි ධන 3යි අතර ඉන්න ඕනම සංඛ්‍යාවක හරි මාපාංක අගය 0.3 අතරට වෙනවා. තේරෙනවද කියන්නේ? ඒතර මාපාංක x කවදාවත් ඍණාංගයක් ගන්න නැහැ නේ. ඒතර මාපාංක x කුඩයි හෝ සමානයි 3යි මේක දිගැරෙන්නේ ලස්සන මේක ඍණෙන් වැඩි කරලා ධන හෝ එහෙම කතන්දරයක් නෙමෙයි. තේරුම් ගන්න මෙයා පවතින්නේ ඍණ 3 ධන 3 අතර. මෙයා විශාලයි හෝ සමානයි ඍණ විශාලයි හෝ සමානයි x කුඩයි හෝ සමානයි ධන 3ක් වෙනවා. ඔකත් ලස්සන විවරණයක් මට මේ TikTok වීඩියෝ එකකින් එක පැහැදිලි කරන්න බෑ. ඉතින් මම පැහැදිලි කරනවා හරියටම. ඒවා හරියටම පැහැදිලි කළා ළමයාගේ මනස සහ ළමයාගේ මොළය හදන්න ඕනේ. දැන් බලන්නකො නුවර මෙරිට් පාස් තින්නේ කීයද? දැන් ඔය වීඩියෝ ගියාට පස්සේ මට බැලලා තිබුණා පන්තිවල කියලා මේ පව් ගෑනු ළමයි ගොඩක් තමයි ඔය කමෙන්ට්ස් දාලා තියෙන්නේ ළමයි පව්. ඒ ළමයින්ට වෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි. අඩු වයසින් ඒ කියන්නේ අවුරුදු 22 23 දී කසාද වල ළමයි හදන තමයි වෙන්නේ. ඉගෙන ගන්න හම්බෙන්නේ ළමයින්ට. මොකද ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය වටපිටාවක් කරන්නේ නැහැ නේ. නිකන් මේ ෆැන්ටසි එකක් ඇතුලේ ඇවිල්ලා මේ ආතල්යක් කරගෙන යනවා ගෙවල් වලට. පව් දෙමව්පියගේ සල්ලි පව්. අපරාධි. ඉතින් ඒකට තමයි මම මේ කියන්නේ. ඒකින්ද මේ ටියුෂන් කියන එක විනාශ කරන්න එපා. ඒක විනාශ වෙලා තියෙන්නේ. මේවා මේ ප්‍රවුඩ මේ ෆීල්ඩ්ස් ලංකාවේ තිබ්බ. ඒවා විනාශ වෙනවා මේ වගේ තේරුම නැති කට්ටිය ඇවිල්ලා මේ වගේ කුණුහරුප වැඩ කරාම ඉතින් ළමයි ආසයිද? ළමයා ඔය වයසේදී ළමයි ආසයි. ඒකින්ද ගුරුවරයා කිව්වම ඔකගේ වීඩියෝ වලට ගිහිල්ලා කමෙන්ට්ස් දාපන් කියලා උන්ගේ රැල්ලකන් කමෙන්ට්ස් දානවා. පව්. මගේ ඉගෙන ගන්න ළමයි කවදාවත් එහෙම කරන්නේ නැහැ. උන්ට කියලා තියෙන එහෙම කරන්නත් එපා කියලා. උන්ට මම කියලා තියෙනවා බලන්නත් එපා කියලා. මොකද උන්ව බලන්න ඕනේ නැහැ. මොකද උන් හරිම දේ ඉගෙන ගන්න හින්දා. ඒකින්ද අනාගතය ගොඩ යන්න නම් තමන් මේ අවුරුදු 17 18 19 කාලෙදී මේ ඉගෙන ගන්න උසස් පෙළ ගණිතය කරනවා නම් ඔයාලා හරිම දේවල් ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගන්න නැත්නම් ඔයගොල්ලෝගේ අනාගතයටම කියලා වෙනවා. ඒකයි මම මේ කතා කරන්නේ. වෙන කතා කරන්න කට්ටිය නෑනේ. වෙන කට්ටිය කතා කරන්නේ නෑනේ. අපි හරි කතා කරන්න එපයි. ඒකයි ඔය පැහැදිලිකම මට මේ අඳුරන්නෙත් නෑ, දන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. ඒ වුණාට අපේ ලංකා සමාජය තුලේ ඉන්න මේ ලස්සන කොල්ලගිලු ටික විනාශ වෙනවා. ඒක වළක්වන්න තමයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මගේ පන්තියනේ කියලා නෙමෙයි. හරිම දේවල් ඉගෙන ගන්න ඕන නම් මගේ වීඩියෝ බලලා ඉගෙන ගන්න. මගේ වීඩියෝ වල තරම් තැන් වල තියෙන්නේ. බලලා ඉගෙන ගන්න හරි දේවල්. ඒකින්ද හරි දේවල් කරන්න අපරාධේ.